ආයුබෝවන්. ඔයාලද මේ එකතු වෙලා ඉන්නේ රවිෂ් කරන්දල with education YouTube channel එකත් එක්ක. හොඳයි. අපි මේ YouTube channel එකේ අද කතා කරන්න යන්නේ කලින් කතා කරපු වීඩියෝ එකේ part 2 විදිහට සත්ත්ව පාඨක. මේ සත්ත්ව පාඨකයක අපිට ප්‍රධාන ආකාර හතරකට බෙදෙනවා. එකක් අපිච්චත පාඨක, සම්බන්ධක පාඨක, ස්නායු පාඨක සහ පේශි පාඨක විදිහට. අපි මුලින්ම මෙන්න මේ අපිච්චත පාඨකයක් ගැන කතා කරමු. මෙන්න මේ අපිච්චත පාඨකයක් කියලා කියන්නේ දේහයක පෘෂ්ඨ බාහිරින් හෝ අභ්‍යන්තරව ආස්තරණය කරනු ලබන පාඨකය. දේහයක පෘෂ්ඨ බාහිරින් හෝ අභ්‍යන්තරව ආස්තරණය කරනු ලබන පාඨක. මේ අපිච්චත පාඨකයක රූප සටහනක් විදිහට මේක ගමු. මේ රූප සටහනක අපිච්චත පාඨකයක අපි කොටස් ටික නම් කරගත්තොත් මේ තමයි තදින් ඇසුරුණු සෛල. තදින් ඇසුරුණු සෛල. ඒ වගේම මේක තමයි පාදස්ත පටලය. ඒ වගේම මෙතනින් අපිට මෙතනින් අපිච්චත පාඨකයක ස්නායු සැපීමක් සහ රුධිර සැපීමක් දක්නට ලැබෙනවා. හොඳයි. අපි මේකේ ලක්ෂණ ගැන කතා කරමු. අපිච්චත පාඨකයක ලක්ෂණ තමයි පාදස්ත පටලය මත පිහිටලා. ඒ තමයි මෙන්න මේ පාදස්ත පටලය මත පිහිටනවා. ඒ වගේම සෛල එකිනෙක තදින් ඇසිරී ඇත. මේ සෛල එකිනෙකට තදින් ඇසිරීලා තියෙනවා. ඒ වගේම තමයි රුධිර සැපීමක් සහ ස්නායු සැපීමක් දැක ගන්නට පුළුවන්. ඒ වගේම පාදස්ත පටලය මගින් පෝෂණය වෙනවා. මේ අපිච්චත පාඨක වලට අදාළ සෛල පෝෂණය වෙන්නේ මෙන්න මේ පාදස්ත පටලය මගින්. හොඳයි. මේ අපිච්චත පාඨකයේ දක්නට ලැබෙන ස්ථාන ගැන කතා කරොත් මුත්‍රාශය බිත්තියේ, ඒ වගේම සමය අපිචර්මයේ, රුධිර කේශනාලිකා, තයිරොයිඩ් ග්‍රන්ථි බිත්ති, ඒ වගේ ස්ථානවල මෙන්න මේ අපිච්චත පාඨකයේ දැක ගන්න පුළුවන්. අපිච්චත පාඨකයේ කෘත්‍ය. ඒව ගැන කතා කරොත් පෘෂ්ඨ ආස්තරණය කිරීම සහ ආරක්ෂාව සැලසීම ප්‍රධාන කෘත්‍ය විදිහට සලස්වනවා. පෘෂ්ඨ ආස්තරණය සහ ආරක්ෂාව සැලසීම. ඒ වගේම අවශෝෂක කෘත්‍ය මෙන්ම සාවී කෘත්‍ය, පෙරීමේ කෘත්‍ය කියන දේ මෙන්න මේ අපිච්චත පාඨකයේ ඉෂ්ට සිද්ධ කරනවා. හොඳයි. අපිච්චත පාඨකය ගැන කතා කරන්න තියෙන මෙච්චරයි. ඊළඟට අපි සම්බන්ධක පාඨක ගැන කතා කරමු. හොඳයි. අපි ඊළඟට අපේ මාතෘකාව විදිහට තෝරගත්තේ සත්ත්ව පාඨකවල තියෙන ඊළඟ පාඨක ආකාරය වෙන සම්බන්ධක පාඨක. මේ සම්බන්ධක පාඨකයක රූප සටහනක් අපි මේ විදිහට දැකගත්තොත් මේ සම්බන්ධක පාඨකයකත් අපි ලක්ෂණ ගැන කතා කරමු. සෛල වර්ග කීපයකින් සහ තන්තු කීපයකින් සමන්විතය. සෛල වර්ග කීපයක් ඒ වගේම තන්තු ආකාර වලින් සමන්විතය. පූරකයේ ශ්‍රාව්‍ය වුණේ සෛල වලින්. මේ පූරකයේ කියලා ද්‍රාවණය තුළ මෙන්න මේ සෛලාකාර ගිලී පවතිනවා. ඒ වගේම තන්තු සහ සෛල පූරකයේ තුලින් ගිලී පවතින. කලින් කතා කරපු එකම තමයි. මනා රුධිර සැපීමක් සහ ස්නායු සැපීමක් ඇත. පිළිවෙලට ක්‍රමානුකූලව රුධිර සහ ස්නායු සැපීමක් මෙන්න මේ සම්බන්ධක පාඨක වලට ලැබෙනවා. මේ සම්බන්ධක පාඨක වල කෘත්‍ය ගැන කතා කරොත් සන්ධාරණයේ සැපීම. මේකේ සන්ධාරණයේ සැපයන්නේ බොහෝ විට අස්ථි වලට සන්ධාරණය තමයි මේ සම්බන්ධක පාඨක වල ප්‍රධාන කෘත්‍ය. ඒ වගේම පාඨක සහ අවයව අතර සම්බන්ධතාවය. පාඨක අවයවත් අතර සම්බන්ධතාවය පවත්වා ගන්නේ මෙන්න මේ සම්බන්ධක පාඨක. හොඳයි. සම්බන්ධක පාඨකයකට අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේ රූප සටහන. මේ රූප සටහන අපි නම් කරන්න කිව්වොත් මෙන්න මේ තියෙන්නේ තන්තු ස්නායු. ඒ වගේම මේ තමයි පූරකය. මේ තියෙන්නේ රුධිර වාහිනී. අපි රුධිර පාඨකය ගැන ඊළඟට කතා කරමු. මේ රුධිර පාඨකය අයත් වෙන්නේ මෙන්න මේ සම්බන්ධක පාඨකය යටතටමයි. හොඳයි. මෙන්න මේ රුධිර පාඨකයක සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් මේ ආකාරයකට රුධිර නලයකට ගත්තොත් රුධිරයෙන් 55ක් රුධිර ප්ලාස්මාවත් 45ක් දේහානුත් විදිහට තමයි රුධිර පාඨකයක දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ රුධිර පාඨකයක කෘත්‍ය ගැන කතා කරමු. මේ රුධිර පාඨකයක කෘත්‍ය තමයි ද්‍රව්‍ය පරිවහනය කිරීම. ඒ වගේම ආරක්ෂාව සැලසීම. ඒ වගේම තමයි සමස්ථිතිය පවත්වා ගැනීම. ඒ වගේම දැන් රුධිර පාඨකයක ලක්ෂණ ගැන කතා කරොත් තරලමය පූරකයකින් හා දේහාණු වලින් යුක්තයි. රතු රුධිර අණු, සුදු රුධිර අණු සහ පට්ටිකා විදිහට දේහාණු වර්ග 3කට බෙදෙනවා. ඊළඟ එක තමයි සෑම විටම තන්තු දක්නට නොලැබෙන අතර රුධිරයේ කැටි ගැසීමේදී පමණක් තන්තු දැකගත හැකිය. මේ රුධිර පාඨකවල තන්තු දැක ගන්න බෑ. ඒ වුණාට මේක කැට ගැහෙන අවස්ථාවල තන්තු දැක ගන්න පුළුවන්.
හොඳයි. මේ රුධිර පටකය ගැන කතා කරන්න තියෙනෙත් මෙච්චරයි. ඒ වගේම තමයි මේකෙන් ඉවර වෙනවා අපේ සම්බන්ධක පටකත්. ඊළඟට අපි පේශි පටක සහ ස්නායු පටක පිළිබඳව කතා කරමු. හොඳයි. අපි දැන් කතා කරන්න යන්නේ මෙන්න මේ අපි කතා කරනවා කියපු පේශි පටක ආකාරය පිළිබඳව. මේ පේශි පටක ආකාරයත් අර වගේ තමයි කොටස් තුනකට හැබැයි බෙදෙනවා. එකක් සිනිඳු පේශි පටක, අනිත් එක කංකාල පේශි පටක, අන්තිම එක විදිහට හෘද පේශි පටක. මේ අපි මුලින්ම සිනිඳු පේශි පටක ගැන කතා කරන්නත් කලින් පේශි පටක ගැන කතා කරමු. මේ පේශි පටකයක් කියලා කියන්නේ ජීවි දේහ ගොඩනැගී ඇති ප්‍රධාන පටක ආකාරයක් වන පේශි පටකය සංකෝචනය වීමේ සහ ඉහිල් වීමේ හැකියාවකින් යුක්තයි. මේ පේශි පටකයකට සංකෝචනය වෙන්නත් ඉහිල් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම නැමෙන්නත් පුළුවන්, ඒ වගේම දිග ඇරෙන්නත් පුළුවන් කියන දේ තමයි ඔන්නේ වචන දෙක පාවිච්චි කරලා මේකට නිර්වචනයක් දීලා තියෙන්නේ. ඒ වගේම මනා රුධිර සැපීමක් සහ ස්නායු සැපීමක් පවතී. හොඳට රුධිර සැපීමක් ස්නායු සැපීමක් පවතිනවා. හරියට සම්බන්ධක පටක වගේම තමයි. මේ පේශි පටක වල මුලින්ම කතා කරනවා වගේ සිනිඳු පේශි පටක ගැන. දැන් සිනිඳු පේශි පටක ගැන කතා කරමු. සිනිඳු පේශි සෛල වලින් සමන්විත වන අතර අභ්‍යන්තර ඉන්ද්‍රිය බොහෝමයක් නිර්මාණය වීමට දායක වී තිබේ. අභ්‍යන්තර ඉන්ද්‍රිය නිර්මාණය වීමට මෙන්න මේ සිනිඳු පේශි පටක දායක වෙලා තියෙනවා. හොඳයි. ඒ වගේම තමයි සිනිඳු පේශි පටක වල ලක්ෂණ ගැන කතා කරොත් තර්කු රූපී හැඩති. තර්කු රූපී හැඩති. ඒ වගේම ශාකනය වී නොමැත. ශාකනය වී නොමැත. ඒකනෑෂ්ටිකයි හරස් විලේඛන නොදරයි. ඒකනෑෂ්ටිකයි හරස් විලේඛන නොදරයි. ඒකනෑෂ්ටියක් විතරයි තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ ආකාරයට හරස් විලේඛන දරන්නේ නැහැ. ඉක්මනින් විඩාවට පත් නොවේ අනුච්චානුගව ක්‍රියා කරයි. විඩාවට පත් වෙන්නේ නැහැ. ඒ උනාට අනුච්චානුගව ක්‍රියා කරනවා. ඊළඟට මෙන්න මේ සිනිඳු පේශි පටක දක්නට ලැබෙන ස්ථාන ආමාශය බිත්තිය, කුඩාන්ත්‍රය, මහාන්ත්‍රය, ඒ වගේ මුත්‍රාශය බිත්තිය, රුධිර වාහිනී බිත්ති, ගර්භාශයක බිත්ති වල මෙන්න මේ සිනිඳු පේශි පටක දැක ගන්න පුළුවන්. හොඳයි. ඊළඟට තමයි කංකාල පේශි පටක ගැන කතා කරන්නේ. අස්ථි පද්ධතිය හා සම්බන්ධව පිහිටයි. දේහ හැඩය පවත්වා ගැනීමට මෙන්ම සංචරණයට, චලනයට දායක වේ. කංකාල පේශි ලක්ෂණ ගැන කතා කරොත් දිගටි සිලින්ඩරාකාර සෛල. දිගටි සිලින්ඩරාකාර සෛල වන අතර ශාකනය වී නොමැත. ශාකනය වී නොමැත. බහුනෑෂ්ටිකයි හරස් විලේඛන නොදරයි. මේ තියෙන්නේ බහුනෑෂ්ටිකයි ඒ වගේම හරස් විලේඛන දරයි. සෛලේ පර්යන්තව න්‍යෂ්ටිය පිහිටයි. සෛලේ පර්යන්තව න්‍යෂ්ටිය පිහිටයි. මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි මෙයා ක්‍රියා කරන්නේ ඉච්ඡානුගව. ඉච්ඡානුගව ක්‍රියා කරයි. ඒ වගේම මෙයා අධික ලෙස ක්‍රියා කරපුවාම විඩාවටපත් වෙන්නත් පුළුවන්. ඒකින්ද මෙයා ඉච්ඡානුගයි, මෙයාලා අනිච්ඡානුගයි. මෙන්න මේ කංකාල පේශි පටක දක්නට ලැබෙන ස්ථාන ගත්තොත් අපේ මුහුණේ, අතවල, පයයේ, කකුලේ, අතේ අපේ අතේ ගත්තොත් දී ශීර්ෂ පේශිය, තී ශීර්ෂ පේශිය වගේ කොටස් වල මෙන්න මේ කංකාල පේශි පටක අපිට දැක ගන්න පුළුවන්. හොඳයි. කංකාල පේශි පටක ගැන කතා කරන්න තියෙනෙත් ඔච්චරයි. අපි ඊළඟට අන්තිම පටක වෙච්ච හෘද පේශි පටක ගැන කතා කරමු. හෘද බිත්තිය තැනී ඇත්තේ හෘද පේශි පටක වලින්. ඒ වගේම හෘදේ පමණක් දක්නට ලැබේ. හෘද පේශි සෛල වලින් සමන්විතය. ඒ වගේම මේකේ ලක්ෂණ ගැන කතා කරොත් සෛල ඒකනෑෂ්ටිකයි. ඒ වගේම හරස් විලේඛන සහිත ශාකනය වී ඇත. මේක ශාකනය වෙලා තියෙනවා. මේ දෙකම ශාකනය වෙලා නැහැ. ඒ වගේම විඩාවටපත් නොවේ රිද්මයානුකූලව ක්‍රියා කරයි. විඩාවටපත් වෙන්නේ නැහැ, රිද්මයානුකූලව ක්‍රියා කරයි. අන්තරස්ථ මඩල පිහිටයි. ඒ වගේම අනිච්ඡානුගව ක්‍රියා කරයි. මේ ක්‍රියා කරන්නේත් අනිච්ඡානුගව. හොඳයි. අපිට ඊළඟට අවසාන පටකයේ විදිහට ස්නායු පටකය ගැන කතා කරන්නයි තියෙන්නේ. දැන් එහෙනම් පේශි පටකය ගැනත් අපි කතා කරලා ඉවරයි. ඊළඟට ස්නායු පටක වලින් අපි කතා කරමු.